පාසලේදී උගන්නපු ගුරුවරයෙක් හම්බ වුණා. මගදී හම්බ වුණ ඒ ගුරුවරයා ගැන මගේ පාසලේ සමකාලීන මිත්‍රයෙක් එක්ක මං ෂෙයා කරගත්තා. ගුරුවරයා එවකට ඔහුගේ බලය පාවිච්චි කරලා ළමයිව කොන් කරන්න, ඒ වගේම ළමයිව තලන්න, පෙලන්න, ඔවුන් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැති විදිහට හැසිරිච්ච කෙනෙක්. නමුත් අද ඒ ගුරුවරයව දැක්කහම හිතට දුකක් ආවා. ඔහු මානසිකව දුබල වෙලා ඉන්නේ. ඉතින් මේ කතාව කියන්න හදන්නේ තමන්ට තියෙන බලයෙන් උමතු වෙලා තමන්ගේ පහළ ඉන්න, එහෙම නැත තමන් පාලනය කරන අයව තලන්න පෙලන්න එපා. ඔයාගේ වෘත්තියේ, ඔයාගේ ව්‍යාපාරයේ ඕනෑම තැනකදී තමන්ට පහලින් ඉන්න, නැත්නම් තමන් පාලනය කරන අයව තලන්න පෙලන්න හදන්න එපා. ඒක කැරකිලා ඔයා ගාවට එන්න ඉඩ තියෙනවා. මතක තියාගන්න. අපි මිනිස්සු. අපෙන් වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාවක් ආපු පළවෙනි තැන ඒ වැරද්ද නිවැරදි කරගන්න මතක තියාගන්න. ඔයාටත් අනාගතයේදී මෙවන් දෙයකට මුහුණ දෙන්න සිද්ධ වේවි.